මේ වාහනේ දැක්ක ගමන් හදන්න එපා කියන අයට කියන්නේ අනිවාර්යෙන් හදන්න. ඒකට මම අද කියන්නම් පැහැදිලි කරලා කොහොමද මේ වැඩේ අපි කරන්නේ. බය වෙන්න ඕනේ නැහැ කවුරුත්. මොකද මේවා හදන්නේ නැහැ. එතන මතක තියාගන්න අද වෙනකොට චැලෙන්ජර් මොඩල්ස් එකේ ලෝකේ හදන ඕනෙම වාහනයක මේ ලෝකේ හදන ඕනෙම වාහනයක මිල්ලියකටම මෙෂර් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔන්න චැලෙන්ජර් මොඩල්ස් වලින් ඇල්ලලා දෙනවා හල් හත්තට මැල්ලුන් ලිව්වා වගේ පොඩි වෙච්ච වාහනයක්. ඉතින් වෙන්න දෙයක් නැහැ. තැල්ලිලා පොඩි වෙලා ඇඹරිලා සමහර කොටස් වාහනෙන් අයිනුත් වෙලා ගිහිල්ලා. ඉතින් මෙන්න තියෙනවා දොරවල්. මේ තියෙන්නේ මැද දොර. මේ තියෙන ඉස්සරහ දොර ඕනනම් අරලා නගින්න පුළුවන්. හැබැයි අතට ගැලවිලා එනවා කෑලි. ඉතින් අනිවාර්යෙන් මම දන්නවා කොටසක් බනිනවා කොටසක් කියනවා මේ වාහනේ අනිවාර්යෙන් අපි හදනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් අර මේ වාහනේ දැක්ක ගමන් හදන්න එපා කියන අයට කියන්නේ අනිවාර්යෙන් හදනවා. හදන්න පුළුවන් ඉඳ හදන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. අපි බය නෑ මේ වගේ ඕනෙම ලොකු ඇක්සිඩන්ට් එකකට. කෙනෙකුට හිතනවා නම් එහෙම හැදුවට පස්සේ මේ වාහනේ පාරට දාලා දුවද්දි ප්‍රශ්න වෙනවා කියලා 100ට 500ක් වගේ කියනවා. වාහනේට වාහනයක් ගණන් කරලා තමයි චැලෙන්ජර් මොටර්ස් එකේ මෙන්න මේ වාහනේ හදන්නේ. හදන්නේ කොහොමද කියලා කිව්වොත් මොනවා හරි වාහනයක් මැනුෆැක්චර් කරද්දී ඇත්තටම හැදෙන්නේ කෑල්ලෙන් කෑල්ල. මුලින්ම සේෆ්ටි ෆ්‍රේම් එකත් එක්ක ඉතින් බොඩි සැකිල්ලත් එක්ක ඉතුරු සියල්ල සවිවීමක් වෙන්නේ. ඉතින් අපි බලනවා මෙන්න මේ විදිහට මේකේ චැසි නම්බරයට ඔයගොල්ලන්ට මම අද කියන්නම් පැහැදිලි කරලා කොහොමද මේ වැඩේ අපි කරන්නේ. අපි ඉස්සෙල්ලාම මැනුෆැක්චර් සිස්ටම් එක හොයාගෙන අපි මේකේ වාහනේ මැනුෆැක්චර් කරපු චැසි නම්බර් එකට ගිහිල්ලා චැසි නම්බර් එකෙන් මෙන්න මේ විදිහට ඔන් කරගෙන බොඩි ෆ්‍රේම් එක හදපු විදිහ බලලා ඉන්පස්සේ ඒකේ මෙෂර්මන්ට් ටික බලලා ඉන්පස්සේ අපි පියවරෙන් පියවර ඉස්සෙල්ලාම මේ කොටස් සියල්ල අයින් කරලා බොඩි ෆ්‍රේම් එක හරියට හදනවා. ඇත්තටම ඉතින් හදනවා කියලා කිව්වට හැදිල්ලක් නැහැ. මේ සියල්ල වහලේ ගත්තොත් අලුතෙන් දානවා. ෆේස් එක ගත්තොත් අලුතෙන් දානවා. මැද දොරවල් ටික දොර දැම්මහම දොරේ කතන්දරේ ඉවරයි. මැද දොර දැම්මහම මැද දොරේ කතන්දරේ ඉවරයි. බී පෝස්ට් එක දැම්මහම ඒ කතන්දරේ ඉවරයි. ඉතින් බය වෙන්න ඕනේ නැහැ කවුරුත්. මොකද මේවා හදන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙනුනට හදනවා කියලා මේකේ කරන්නේ මැත්තටම රිමූව් කරලා ඩැමේජ් වෙච්ච අයිටම් ටික අයින් කරලා ඇද වෙලා paludu වෙලා ගියපු පාර්ට්ස් ටික ඔක්කොම නැවත අලුතෙන් දාලා අපි මේ වාහනේ නැවත අලුතෙන් නිර්මාණය කරන වගේ වැඩක් තමයි කරන්නේ. ඉතින් එහිදී මේ සියලු මේ ඩැමේජ් වෙච්ච කොටස් අයින් වුණාම ඒ වගේ නැවත ආයේ කිසිම හානියක් වෙන්න ඉඩක් නැහැ. මොකද ඩැමේජ් පාර්ට් එක අයින් වෙලා අලුත් පාර්ට් එකක් එදෙන්න වැටිලා තියෙන නිසා බය වෙන්න ඕනේ නැහැ හදන එකේදී. අපි දන්නේ නැහැ එයින් මෙයින් ගස් වලට දාලා ඉතින් ඔය චේන් බ්ලොක් ගහලා ගස් වලට දාලා ලාම්පු වලින් රත් කරලා හදන ඒවාට අපිට ගැරන්ටි දෙන්න බෑ. අපි කියන්නේ චැලෙන්ජර් මොටර්ස් එක හදනවා නම් හදන විදිහ දන්නවා. හදන්න බය නෑ. ඉතින් ආපහු මේක මැනුෆැක්චර් කරා වගේ වැඩක් අපි කරනවා. ඒ කරන්න විශ්වාසයට තමයි චැලෙන්ජර් මොටර්ස් වම් මෙච්චර මේ ලොකු ඩැමේජ් උත් එන්නේ. හදන්න යන්නේ මෙන්න මෙහෙමයි ඕගොල්ලන්ට කියන්නම් හදන්න යන විදිය. මාරු කරගන්නවා මෙහි බොනට් එක ගලවනවා ඇන හතරෙන්. ඉතින් අපිට අලුතෙන් ගේන එක හින්චස් දෙකත් එක්ක ඇන හතරකින් තමයි මේ සියල්ල හයි වෙලා තියෙන්නේ. බොනට් එක ඒක දාගන්නවා අලුතෙන්. ඒ වගේ රේඩියේටර් සපෝට් එක අපි අලුතෙන් දාගන්නවා. රේඩියේටර් පැක් එක අලුතෙන් දාගන්නවා. හෙඩ්ලයිට් දෙකම දාගන්නවා පොඩි පොඩි ඩැමේජ් තියෙන නිසා. බම්ප් එක බම්ප් ගිල් එක සාමාන්‍ය කොමන් අයිටම් ටික ඒ වගේම ඉන්ටර්කූලර් එක ඒ වගේම රෙන්ෆෝස්මන්ට් එකේ අප පැනල් එක ඒ වගේම ෆේස් එකට අදාළ සියලු කොටස් ටික අපි ඩෑෂ්බෝඩ් එක ළඟටම එනකන් බෑග් කිට් එකත් එක්ක සම්පූර්ණයෙන්ම අලුතෙන් දානවා. මතක තියාගන්න අද වෙනකොට චැලෙන්ජර් මොඩල්ස් එකේ ලෝකේ හදන ඕනෙම වාහනයක මේ ලෝකේ හදන ඕනෙම වාහනයක මිල්ලියකටම මෙෂර් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. එන්නේ සිස්ටම් එකට ගිහිල්ලා ජිග් එකට දාගෙන සැකිල්ල හදලා බොඩි එකේ සේෆ්ටි ෆ්‍රේම් එක හදලා ඉන්පස්සේ සම්පූර්ණම සස්පෙන්ෂන් හයි වෙන කොටස් වල තියෙන සියලු ප්‍රශ්න ටික හදාගෙන සස්පෙන්ෂන් ටික දාලා අපි ඉන්පස්සේ එනවා ඔන්න රිපෙයාර් එක කරගෙන ටිකෙන් ටික මැනුෆැක්චර් ප්‍රොසෙස් එකට එනවා. ඉතින් ඒ එනකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් සිස්ටම් එක ඔන්න ඔය විදිහට ඔන් වෙලා මේ විදිහට ඩැමේජ් වෙච්ච කොටස් ටික අඳුනගෙන ලස්සනට පියවරෙන් පියවර මේක හදාගෙන එනකොට වැඩේ කරන හැටි මතක තියාගන්න. අඩුම ගානේ චැලෙන්ජර් මොටර්ස් එකේ මෙන්න මේ වගේ ඩැමේජ් වෙච්ච වයර් කාර්ලක්වත් එහින් මෙහින් අමුල්ලා දාන්නේ නැහැ. දානවා අලුතෙන් ගෙනල්ලා වයර් හානස් එකත් එක්කම අලුතෙන් ඒත් එක්කම බී පෝස්ට් එකක් දානවා. ඒ වගේම රූප් එක දිහා බලන්න ඕනනම් බ්‍රෑන්ඩ් නිව් දාන්නත් පුළුවන් ඕනනම් යූස් දාන්නත් පුළුවන්. ওই දෙකෙන් එකක් අපි තෝරගෙන රූප් එකත් අලුතෙන් දා ගන්නවා. ඉන්පස්සේ ඔයගොල්ලෝ හිතන්නකෝ ওই ටික ඔක්කොම අලුතෙන් වැටුණාට පස්සේ මේක අමතක කරන්න. මෙහි තියෙන සියලු මේ ඇඹරිලා ඇද වෙලා පොඩි වෙලා ගියපු සියල්ල අමතක කරන්න. මේ සියල්ල අලුතෙන් වැටෙනවා කියලා හිතන්න. ඉන්පස්සේ තමයි වාහනේ හරියට නැවත කෙලින් වෙලා ගානට එන්නේ. ඉතින් බලන්නකෝ දොරවල් එහෙම තියෙන හැටි මේ තියෙන්නේ මැල්ලුම් වෙන්න වැදිලා මැද දොර
ඒ වගේම ඉස්සරහ දොර ඒ පෝස්ට් එකේ කෑල්ලකුත් ඉස්සරහ දොරේ තියෙනවා ගැලවිලා ඇඹරිලා ගිහිල්ලා. ඉතින් මෙහෙමත් ඩැමේජ් එකක් වෙයිද කියලා හිතනවා මේ වෙලා තියෙන ඇත්තටම වැරදීමකින් ගහක අත්තක වැඩිලා කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසායි මේ රූෆ් එකේ අඩි 4ක් විතර උඩින් ගිහිල්ලා රූෆ් එක මැද දොරනුත් පිටිපස්සට ගිහිල්ලා ඉතින් එබිලා බැක් ඩෝ එක ළඟටම යනකන් ඩැමේජ් එක තියෙන්නේ. පිටිපස්සට ගිහිල්ලා බැලුවත් අපි රූෆ් එක දාගත්තට පස්සේ අපිට තියෙනවා පෝස්ට් එකත් එක්කම රූෆ් එක දාන්න ඕනේ. ඉතින් මේක එනවා A පෝස්ට් එක එනවා B පෝස්ට් එක එනවා C එකත් එනවා. මේ ක්වාටර් පැනල් එකත් එක්ක මේ කට් කෑල්ලත් අපි අලුතෙන්ම දානවා. දාලා ඉතින් ඔයාලා හිතන්න රූෆ් එකක් දාලා කට් එකක් දාලා මැද දොරක් දාලා ඔය පැත්තෙන් B පෝස්ට් එකයි A පෝස්ට් එකයි බේස් එකේ කෑල්ල ටිකත් ඔක්කොම දැම්මාම අලුත්ම වාහනයකට එන බඩු ටික තමයි අපි ඔය දාන්නේ. ඉතින් මේ කියන එකක්වත් ආයෙ යූස් කරන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මේ වාහනේ බය නැතුව හදාගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ගිහිල්ලා බැලුවත් පිටිපස්සේ දොරත් ඇඹරලා තියෙන්නේ. ඒකත් දානවා පැනල් එක වශයෙන් අපි. ඉතින් ඔරිජිනල් 2018 සුපර් GL බලන්න ඕගොල්ලන්ට පිටිපස්සෙන් බලනකොට වාහනේ කොච්චරනම් ලස්සනට තිබිලා තියෙනවද? මේ වාහනේ කන්ඩිෂන් එක දිහා බලන්න කලර් එකවත් ෆේඩ් වෙලා නැහැ. හොඳට තිබිලා තියෙනවා. හොඳට පාවිච්චි කරපු සුපිරි වාහනයක් තමයි මේ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. ඉතින් ආදරෙන් ආසාවෙන් පවුලක් මේ වගේ එකක් අරගෙන ෆැමිලියගේ කට්ටිය හරි හැපේගේ ඉද්දී මේ වගේ ප්‍රශ්නයක් වුණාම ඇත්තටම හරි දුකින් ඉන්නේ. ඒ දුක යම් තරමකට තුනී වෙනවා අපි වගේ ආයතනයකට ආපුවාම හදන අනිත් වාහන දිහා බලපුවාම ඒ හදපු ඒවා පෙන්නපුවාම හැපෙනවා කස්ටමර්ට මගේ වාහනේත් ගොඩ දාලා චැලෙන්ජර් මොටර්ස් එකෙන් දෙයි කියලා. අද දොරවල් දිහා බලන්න වහන්න බෑ. ඇම්බර්ලා ඇද වෙලා තියෙන්නේ. පිහිලි ඇද වෙලා. ඉතින් ඉස්සරහ දොර ගත්තත් වහන්න බෑ. සම්පූර්ණයෙන්ම ඇද වෙලා තියෙන්නේ ඔන්න ඔච්චරයි වැහෙන්නේ. ඉතින් මේ තමා 2018 KDH එකේ තත්ත්වය. ඉතින් වාහනේ KDH එකක් වුණත් ප්‍රාඩෝ එකක් වුණත් අලුත්ම අලුත් මොන වාහනයක් වුණත් මේ තියෙන්නේ 2025 මේක 2018 වුණාට මේ තියෙන්නේ 2025 වාහනයක්. ඉතින් Yaris Cross එකක් මේ වගේ අලුත් වාහන ඉතින් චැලෙන්ජර් මොටර්ස් හොයාගෙන ඇවිල්ලා මේකේ බඩු ටික ඕඩර් කරලා එනකන් ලබන සතිය වගේ වෙනකොට අපිට පුළුවන් මේකත් පටන් ගන්න. ඉතින් මේ අර පැත්තට ගියත් තියෙන්නේ Raptor 20 25ක්. අපි ඕක ගැනත් කතා කරන්නම්. ඉතින් මෙන්න මේ KDH එක. අපි හදමු චැලෙන්ජර් මොටර්ස් එකට ඉතින් ආදරය කරන අය ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලෝ නම් දන්නවා චැලෙන්ජර් මොටර්ස් එක කොහොමද වාහනේ හැදෙන්නේ කියලා. ඉතින් බය නැතුව ඇක්සිඩන්ට් එකක් ගෙනත් දාලා එහින් මෙහින් ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්න නැතුව හරියට හදාගන්න නම් චැලෙන්ජර් මොටර්ස් ඉන්නවා. ඉතින් වාහනේ ප්‍රාඩ් එකක් වුණත් කැබ් එකක් වුණත් ජීප් එකක් වුණත් අලුත් කාර් එකක් වුණත් මොනවා වුණත් චැලෙන්ජර් මොටර්ස් තමයි ඉතින් අපිට බ්‍රෑන්ඩ් එකක් හැදිලා තියෙනවා. එහි වගකීම අපි දන්නවා. ඒ අපි මැනුවෙන් ඉෂ්ට කරනවා. කතා කරන්න චැලෙන්ජර් මොටර්ස් එකේ මෙන්න මේ නම්බර්ස් වලට වුණොත් ඔබට යම් කිසි අවශ්‍යතාවයක් අපි ඉන්නවා ඇක්සිඩන්ට් රිපෙයාර් එකක් නම් අනපේක්ෂිත සිදුවීමකදී වෙන ඇක්සිඩන්ට් එකක් ගොඩේ ගොඩ දාලා දෙන්න මෙන්න මේ විදිහට කුඩේ කුඩු උනත් ගොඩේ ගොඩ දාලා දෙන්න ඉන්නවා චැලෙන්ජර් මොටර්ස්. කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට අපේ කැරියර් සර්විස් එක පැය 24 පුරාම 365 දවසටම තියෙනවා. මෙන්න නම්බර්ස් චැලෙන්ජර් මොටර්ස් ලක්ෂරි ඔටෝ රිපෙයාර් සෙන්ටර් කුරුණෑගල. See